හොඳයි පුතේ හැමෝටම තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක් වේවා කියලා වුණ අද දවසෙත් මම ප්‍රාර්ථනා කරනවා විනාඩියක පොඩි වෙලාවක් එහෙ වුණා මං හිතන්නේ ළමයි ටිකට සම්බන්ධ වෙන්න පොඩි ගැටලුවක් මොකක් හරි ඇති වගේ කමන්නේ පුතේ දැනට ඉන්නවා 27 දිනේ අපි පංචශීල සමාදානයෙන් වැඩ කටයුතු ආරම්භ කරමු හොඳයි කවුරුත් ආදරණීය දුවේ පුතේ දෑත් නල්ලේ තබාගෙන දෑස් පියාගෙන හොඳට හඬ නගා සාදුකාරයක් පවත්වන්න දැන් දුවේ පුතේ පංචශීල සමාදානය සඳහා নমස්කාරයේ තුන් වතාවක් සජ්ජායනා කරන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේති සරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මට හේතු වේවා වාසනාව වේවා පාරමිතාම වෙත්වා සාදු 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 ආදරණීය දුවේ පුතේ අපි සුපුරුදු විදියට හොඳට කය ඍජුව තියාගෙන ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවනගේ අසීමිත බුදු ගුණයන් දහම් ගුණයන් සංඝ ගුණයන් මෙනෙහි කරමින් අපි කවුරුත් තුනුරුවන් වන්දනා කරමු හොඳට දෑත් දෙක බැඳගෙන නල්ලේ තියාගන්න දෑස් පියාගෙන එකට ගාථා සජ්ජායනා කරමු ඉතිපිසෝ භගවා අරහං සම්මා සංබුද්ධෝ විඤ්ඤාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයේතේ ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛිතං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. ආදරණීය දුවේ පුතේ, අපි දැන් කවුරුත් එකට මේ ගාථාවන් සජ්ජායනා කරමින් ඔයාලා මම අපි හැමදෙනාම සූදානම් කරගත් සියලු පූජා ද්‍රව්‍යයන් අනන්ත ගුණ ඇති අනන්ත බල ඇති අමාමේනී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදු ගුණයන් පරාමර්ශණය කරගෙන පූජා කරනවා පූජා වේවා. දැන් දුවේ පුතේ පහන් පූජාවේ ආනිසංස ඔයගොල්ලෝ දන්නවා, පූජාවේ ආනිසංස දන්නවා, පැන් පූජාවේ ආනිසංස දන්නවා, ගිලම්පස පූජාවේ ආනිසංස දන්නවා. එනිසා දැනගෙනම කරනා වූ මේ සියලු පූජා ද්‍රව්‍යයන්ගේ ආනිසංස බෙලින් මගේ දරුකටව හැමෝටම වැඩිහිටි හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ කායික මානසික සුව සහනය වේවා. සිත සාන්ති සෞභාග්‍ය නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිහිටි හැම දිනාගේම රැකී ආරක්ෂාදී කටයුතු දියුණු භාවයටපත් වේවා කියන ප්‍රාර්ථනා පෙරදරි කරගෙන අපි ගාථායකට සජ්ජායනා කරමු. කෙලවර අපිට නිවන් සම්පත්තියම වේවා. දෑත් නල්ලේ තබාගෙන කවුරුත් වරක් කඩනගා සාදු කියන්න. ගන සාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සේතලං කප්පං පසන්න මధుරං සුභං
පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ පානියං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදි වන්නගන්ද ගුණෝපේතං ඒතං කුසුම සංතතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයිදං මේ කායෝ තතයාති විනාශ භාවං සාදු සාදු සාදු. ආදරණීය දුවේ පුතේ අපි දැන් හොඳට දෑත් නල්ලේ තබාගෙන සුපුරුදු විදිහට බෝධිරාජානන් වහන්සේලා චෛත්‍යරාජානන් වහන්සේලා ප්‍රතිපිලිම වහන්සේ වන්දනා කරමු. ප්‍රාර්ථනා ගාථා සහිතව තුනුරුවන් කමා කරගනිමු. පුතේ අපි මතක් කළා ඊයේ ප්‍රාර්ථනා ගාථාවේ තේරුම සසර වසන පුරාවට බාල සේවනයක් බාල මිත්‍ර සේවනයක් නොම වේවා. මිතුරු කියලා කියන්නේ නේ බාලයෝමයි. බාල පාපකාරී මිත්‍රයන් සේවනයේ නොවේවා. කල්යාණ මිත්‍රයන් මැසුරු කරේවා. කෙලවර නිවන් සම්පත්තියම වේවා කියන ප්‍රාර්ථනා පෙරදරි කරගෙන අපි එකට ගාථා සජ්ජායනා කරමු. සාදු කියන වරක් හඬනගා වන්දාමි චේතියං සම්බං සම්බඨානි සුපතිත්ථිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජානමත්තුතේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ බෝරේ පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සංදිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන
පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. පුතේ අපිට කාලේ ගොඩක් ගත වෙලා තියෙන නිසා මම ඉක්මනට භාවනාව කරන්නයි සූදානම්. ඉන්නතුරු අපි දෙවියන්ට පින් දුන්නා, අම්මා අප්පච්චි වැන්දා. ඊගාවට අපි නැවේ කතාව අහන්නයි අද සූදානම් වෙන්නේ. ඔයගොල්ලන්ට මතකයි නැවේ කතාව මම කියනවා කියලා කීවා. ඒක නිසා නාවිකේ එතන තියෙන දැනුම සහ අත්දැකීම් කියන කාරණා දෙක පිළිබඳව හරි ලස්සනට පුංචි කතාවකින් මම ඔයාලට පැහැදිලි කරනවා. ඉතින් දැන් පුතේ කවුරුත් හොඳට උජුම් කායන් කය හොඳට ඍජුව තියාගන්න. පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අපි හොඳට සිහිය එලවගෙන භාවනාව සිද්ධ කරන්නයි ඔන්න අද දවසේ සූදානම් වෙන්නේ. පුතේ අද දවසෙත් අපි සිද්ධ කරන්නේ බුද්ධානුස්සති භාවනාව. හෙට දවසේ අපි සිද්ධ කරනවා මෛත්‍රී භාවනාව. ඊගාවට අපි අලුතෙන් භාවනාවක් පුරුදු කරමු ආනාපාන සති භාවනාව. එතකොට ඒකේ ආනිසංස දැනගෙන තමයි අපි සිද්ධ කරන්නේ. බුද්ධානුස්සතිය පුතේ අපේ හිත ඉක්මනට සමාධිමත් වෙන්නට, ඒ කියන්නේ කලබල නැති ගතිය, ඉවසීම, ಗುಣධර්ම ප්‍රගුණ කරන්න අපට උපනිශ්‍රය වෙනවා. වැඩිහිටිය හැම දිනාටම එහෙමයි පුතේ. ඒ නිසා ඔන්න අපි දැන් කවුරුත් සූදානම් වෙනවා. හොඳට කය ඍජුව තියාගත්තා. දැස් සෙමින් තියාගත්තා. ඉන් අනතුරුව පුතේ අපි හොඳට තුන් වතාවක් හුස්ම ගමු. හුස්ම ඉහළට අරගෙන පපුරු කුහර පිරෙන්න හුස්ම ගන්නවා. හුස්ම හෙලනවා. එහෙම තුන් වතාවක් අරගෙන අපි භාවනාවට සූදානම් වෙනවා. මේ උතුම් භාවනාව පුංචි දරු පැටවුට වැඩිහිටි හැම දිනාටම බාලමහලු ලොකු කුඩා බාලමහලු ඔබ අප හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස සිතේ සමාධිමත් භාවයේ පිණිසම උපනිශ්‍රේ වේවා කියන අදිටනි අපි භාවනාව සිද්ධ කරමු. මේ විදිහට කියවන්න. අරහං සම්මා සංබුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සංබුද්ධෝ අරහං සම්මා සංබුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා
බුද්ධෝ සත්තා දේව මනුසානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝක විදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සංබුද්ධෝ අරහං අරහං සම්මා සංබුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුසානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සංබුද්ධෝ අරහං 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 සාදු 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 දුවේ පුතේ අපි දැන් දෙවියන්ට පින් දෙන්නටයි සෝදානම. දෙවියන්ට පින් දීලා ඉන්න අනතුරු පුතේ අපි අම්මට තාත්තට එන්න ගිමු ළඟට මාපිය වන්දනාව කරන්න. හරි. එහෙනම් කවුරුත් අපි මේ රැස් කරගත්තා වූ පුණ්‍යඵල ධර්මයන් රට දැයි සම්බුද්ධ ශාසනය සුරකින්න දෙවියන්ටත් අපේ ගුරු දේවෝත්තම අපවත් වේවදාල ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන කොටගත්ත ඔබ අප හැමදිනාම නාමයෙන් නැසී ගොස් තින් අපේක්ෂිත යම් නැහිත මිතුරන් පිරිසක් වේ නම් ඒ සියලු දිනාටත් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන්ව මළගිය සියලු නෑයෝ සුඛී සුවපත් භාවයෙන් නිවනින් නිවෙත්වා කියලා සාදු කියමු. එකට ගාථා කියමින් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච
पीतो भवतु लोकोच राजा भवतु ධම්මිකෝ ඔන්න පුතේ කවුරුත් මං හිතන්නේ දෙමව්පියෝ ළඟට ඇවිල්ලා ඇති වෙලා ගත වෙච්ච නිසා ඔන්න අපි අපේ ආදරණීය දෙමව්පියන්ට නිරුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පත් ලැබේවා ආයුව දීගං වස්ස සතං මගෙත් ආයුගෙන ශත වර්ෂාධික කාලයක් ජීවත් වේවා කියන ප්‍රාර්ථනෙන් අපි අම්මා තාත්තා වඳිනවා එකට සජ්ජායනා කරමු දසමාසේ උරේකත්වා වෝසේසි උද්දිකාරණං ආයුදීකං වස්ස සතං මාතුපාදං නමාමහං උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපතිට්ඨං පිතුපාදං නමාමහං හරි පුතේ දැන් අපි ඔන්න කතාව අහන්නයි සූදානම් වෙන්නේ මං හැකි ඉක්මනට වන්දනාවේ කයිතු නිම කරගන්න පරිසරය උදා කරගත්තා කියලා තමයි මං කල්පනා කරන්නේ හරියටම දැන් 8යි වෙලාව පුතේ මට පළවෙනියට මෙන්න මේකට උත්තරයක් ඕන ඔයාලම කියා ගන්න මට පස්සේ දවසක උත්තරේ දෙන්න මං කියවා මතකද මල් පූජාවේ ආනිසංස ගැන කියනකොට බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම හැදිච්ච මල් පැලයක් ගෙදර තියෙන්න ඕන කියලා මතකයිද මතක ඇතිනේ සමම්පිච්ච මල් පූජාව එක මලයි පූජා කරේ බුදුහාමුදුරුවෝට ආනිසංස දැනගෙන අනන්ත ආනිසංස ලැබුවා ඒවා සීමා කරන්න බෑ ඒ නිසා සක්දේව පදවි ලබන්න තරම් ආනිසංසයි ඊගාවට භවභෝග සම්පත් මේ මලේ තියෙන ස්වභාව මොනවද සුවඳ නේද මෘදු බව මේ සියලු ගුණයන්ගෙන් යුක්ත වෙච්ච ලස්සන ජීවිත ලබන්න පුළුවන් පුතේ ඔයාලා කියන්නේ මල් වගේ ළමයි කියලා කියන්නේ නේද ඒ නිසා ගුණධම් වලින් පෝෂණය වෙන්න පුළුවන් සියලු සම්පත් ලබන්න පුළුවන් ලෝකයාටම දුගඳ හමන භාවයෙන් තොර වෙලා සුවඳවත් පුද්ගලයෙක් වෙන්න පුළුවන් ගුණ නැන දෙලෙන් වැඩෙන්නට පුළුවන් පුතේ එතකොට ඔයාලා ලස්සන මල් පැලයක් ගෙදර හදා ගන්න ඕන මොකද්ද විශේෂ මල් පැලේ සමම්පිච්ච මල් පැලයක් අපි පන්සලේ දවසක හදමු එතකොට එහෙම ආරාධනාවක් මතක් කිරීමක් කරන ගමන් ඔන්න මං යනවා නැවේ කතාවට පුතේ එක්තරා දවසක තිබුණ ලස්සන ප්‍රදේශයක ලොකු නැවක් මේ භාණ්ඩ නැවේ ප්‍රධානියා කවුද මතකද කපිතාන් නාවික මේ කපිතාන්වරයා පුතේ මේ බඩු පටවගෙන නැව ගමන් කරන්න පටන් ගන්නකොට ටක් ගාලා පෙනෙන්න ගත්තා නැව වැඩ කරන්නේ නැහැ. එන්ජිම ස්ටාර්ට් වෙන්නේ නැහැ. එන්ජිමේ ගැටලුවක් ආවා. ඊට ගාවට මෙතන හිටියන් නාවික මේ ඒ වෙනුවෙන් කාර්මික මේ ශිල්පීන්. පුතේ කාර්මික ශිල්පීන් කවුරුත් හිටියට මේ නැව පැය ගාණක් උත්සාහ කළා ගොඩ ගන්න. හැකි ඉක්මනට යන්නත් ඕන ගමන. නේද? අවස්ථානුකූලව හැකි ඉක්මනට යන්න ඕන බඩු ටික නැත්තම් කෝටි ගාණක අලාභයක්. එතකොට ඒත් මේ කාටවත් හොයාගන්න බැරි වුණා. මෙතන හිටියා එක්තරා කෙනෙක් මේ වටපිටාව ගැන දන්න කෙනෙක්. ඊගාවට පුතේ මෙයා ඉක්මනට ගිහිල්ලා කපිතාන්ට කීවා මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා අපි යාව එක්කන් ඉමුද කියලා. පුතේ එක්කන් එන්න මේ කපිතාන්ගේ අනුමැතිය පරිදි මේ පුද්ගලයාව එකතු කරගෙන ඉන්න පිරිසක් ගියා. ඉතින් එයා ආවා බඩු මුට්ටු ටිකක් අරගෙන මෙයා වයසක පුද්ගලයෙක් ගොඩක් වයසයි. ඊගාවට ඇවිල්ලා ඉවරලා නැව හොඳට බැලුවා පුතේ. නැව බලලා ඉවර වෙලා මෙයාට එකදු දෝෂයක්වත් හොයාගන්න බැරි වුණා. අර ගොල්ලන්ට හොයාගන්න බැරි වුණා. වගේ මෙයාට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ පුතේ මෙයාට එක තැනක් දෝෂයක් හම්බ වෙනවා. එකම එක ඇණයක් බුරුල් වෙලා ආනෙටින්ද එයා පුංචි තමන්ගේ ආයුධ පෙට්ටියේ ගබඩාවෙම තිබුණ ආයුධ රැගෙන ආපු ගබඩාවෙම තිබුණ එකම එක පුංචි මිටියක් අරගෙන අර ඇනේට සියුම් තට්ටුවක් දානවා. තට්ටු දෙකක් තුනක් තමයි දානවා කියලා එමි කතාවේ සඳහන් වෙන්නේ පුතේ. තට්ටු දෙකක් කියලා කියමුකෝ. ආන්ගේ තට්ටු දෙක දාලා
මේ නාවිකයාට කියනවා දැන් නැව ස්ටාර්ට් කරලා බලන්න. එතකොට පුතේ මෙයාගේ නැව ස්ටාර්ට් වෙනවා. ඊගාවට කියනවා ඔබේ අලාභය කීයද කියලා කපිතාන් අහනවා. පුතේ ඊගාවට කපිතාන්ට කියනවා මේ මහලු මිනිසයා මගේ ගාන ඩොලර් 1000යි. එහෙම නැත්නම් අපි කියමු රුපියල් 1000යි කියලා. ලක්ෂයක් වගේ ගාණක් එක පුතේ ඩොලර් 1000ක්. ඇයි කියලා අහනවා ඒ ඩොලර් 1000ම. මොකද්ද හේතුව? ඔච්චර මේ අකාරුණික වෙන්න එපා. මේ වගේ පුංචි දෙයකට ඔබ ඔච්චර ඇයි ලොකු වටිනාකමක් දුන්නේ කියලා. ඊගාවට අහනවා ඔයාගේ වටිනාකමේ ස්වභාවය බිලක ලියලා දෙන්න කියලා. පුතේ ඊගාවට එයා ලස්සන ලියමනක් ලියනවා. මොකද්ද? ඇනේට තට්ටු දෙකක් දැම්මට මිටියෙන් ඩොලර් 2යි. ඒ දැනුම හොයාගෙන අදාළ ස්ථානය හොයාගෙන අදාළ ප්‍රතිකර්මයේ යෙදුවට අවබෝධයට අත්දැකීමට ඩොලර් 998යි. පුතේ අපිට දැනුමත් ඕන ජීවිතයට අත්දැකීමත් ඕන. අපි කවුරු හරි කියනවා නම් බුදුන් වඳිනක හොඳයි 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 කියලා. පුතේ ඇත්තට මේක දැනුම හොඳයි. හැබැයි මතක තියාගන්න මේකේ ආනිසංස විඳින්න අපිට හොඳට අත්දැකීම ඕන. ඔයාලා දන්නවද? ඔයාලට දැන් අත්දැකීම් ලැබෙමින් පවතින්නේ. ඔයාලගේ හිතේ සැනසීම ඇතිවෙමින් පවතින්නේ. මං කියන්නේ බොරුද කියලා පුළුවන් නම් බලලා කියන්න. ඔයාලගේ මානසික සුවය ක්‍රමයෙන් ඇතිවෙමින් පවතින්නේ. ඔයාලා විතරක් නෙමෙයි පුතේ. ඔයාලා නිසා ඔයාලගේ වටේ ඉන්න අම්මා තාත්තා ඔයා නිසා සුවපත් වෙනවා. මම නිසා සුවපත් වෙනවා. අපි හැමෝම නිසා සුවපත් වෙනවා. අපි දැනුම ගන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් වැඳීම ගුණ යහපත් කියලා. අපි ඒක ප්‍රායෝගිකව භාවිත කරනකොට අත්දැකීම් ගන්නකොට අපේ ඉවසීම අපි මෙතන විතරක් නෙමෙයිනේ භාවනා කරලා අපි එළියට යනවා. අධ්‍යාපනය හදාරන තැනට, දහම් පාසලට, එහෙම නැත්නම් සමාජයට අපිට හොඳට ඉවසීම පුරුදු කළා. සිතේ සමාධිමත් බව, කලබල නැහැ, ඉවසීම තියෙනවා. හිතලා බලලා යමක් කරනවා. මේ ආනිසංස ගැන දැනගෙනම පින්කම් කරනවා. පුතේ අපිට අවස්ථාව කොයි වෙලාවෙ කොයි මොහොතේද දන්නේ නැහැ. හැබැයි අපි මේ හොඳට පුරුදු පුහුණු කළා. ඒ පුරුදු පුහුණු කරපු නිසාම මතක තියාගන්න ඔයාලට මේ ප්‍රතිලාභය ජීවිතේ කවදා කොයි මොහොතක හෝ ලැබෙනවා. ඒක නිසා මේක මහ වටිනා කියන පින්කම. මේක මහ වටිනා කියන ක්‍රියාවලියක්. පින්කමක් කියන අපිට ඒකට පොඩි වචනයක් දාන්න ඕනෙත් නෑ. හොඳ ක්‍රියාවලියක්. ඒක නිසා මේ හොඳ ක්‍රියාවලිය, සත් ක්‍රියාවලිය, ගුණවත් ක්‍රියාවලිය ප්‍රතිලාභය ඔබට මට ලැබෙනවාමයි. ඒක නිසා පුතේ හැමදාම මං වැන්දේ නැතත් ඔයාලා වඳින්න ඕන. මං ගාථා කියවේ නැතත් ඔයාලා ගාථා කියන්න ඕන. ලස්සනට මල් ටික කඩන්න ඕන. ලස්සනට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මල්ලාසනේ හොඳට ලස්සනට හදන්න ඕන. මං දන්නවා මේ වෙලාවේ ගොඩක් ගෙවල් වල තව චුට්ටකින් සූත්‍ර සජ්ජායනාව කරන හැමෝටම ආශිර්වාද කළා. ඒවා පවා ඇහෙන්න දාලා තිනවා හැමෝටම. ඒ නිසා ඒ පරිවර්තනය ඔයගොල්ලෝගේ ජීවිතයටත් ලොකු ආශිර්වාදයක්. මේ සියලු දේවල් පුතේ දෙවිවරු පවා බලන්න ඉන්නවා. හොඳ දෙවිවරු, සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඊගාවට මේ විශ්ව ශක්තිය, මේ විශ්ව ධාතුව ඔබේ දිහා අපේ දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ ආශිර්වාද ඔයගොල්ලෝගේ ජීවිතයට අත්‍යවශ්‍යයි දැනුම සහ අත්දැකීම. ඒ නිසා අපි පෙළ පොතේ ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව භාවිත කරනවා. ප්‍රායෝගික භාවිතයේ පුතේ අපේ ජීවිතේ ගොඩක් තැන් වෙනස් කරනවා. ඒ නිසා පුංචි තට්ටුවක වටිනාකම ඩොලර් 1000යි. ඒ නිසා දැනුමින් හොයාගත්ත තැන අත්දැකීමෙන් අවශ්‍ය ප්‍රතිකර්මය දුන්නා. ඒ නිසා අපි දැනුම එකතු කරගත්තා. දැන් අත්දැකීම් දියුණු කරගෙන යමු. මේ අත්දැකීම් දියුණු වීම පුතේ මල් පූජා ව්‍යානිසංස, පැන් පූජා ව්‍යානිසංස මේ සියලු දේවල් අපිට ගොඩක් ඵලදායකයි. ඒ නිසා ඒ ආනිසංස අපේ ජීවිතවලට අපි කවුරු කොහොම කීවත් අත්හැරගන්නේ නැහැ. අපිට කට්ටිය සමාජයේ බණී චෝදනා කළයි. මොන චෝදනාව කළත් අපි අපේ කුසල ධර්මයන් කවදාවත් අතහරින්නේ නැහැ. අපි තැන් මාරු වෙයි, වෙනස් වෙයි. අපි ඉන්න තැන් වෙනස් වෙයි. මොන තැන වෙනස් වුණත් පුතේ ශ්‍රද්ධාව මේ හදවත ඇතුලේ තියෙනවා. ගෞරවය මේ හදවත ඇතුලේ තියෙනවා. මේ අපේ මාගේ අම්මා, මේ මගේ අප්පච්චි කියන එක කවදාවත් අපේ හිතෙන් අයින් වෙන්නේ නැහැ. අම්මා කියන දේ, අප්පච්චි කියන දේ හැමදාම අහන සත්පුරුෂ දරුවෙක් වෙනවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. තොම්ගේ කිච්චන් ආතප බුදුහාමුදුරුවෝ ඉදෙක් කළා අපිට මග කියලා දුන්නා. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි ඒවා ක්‍රියාත්මක කරනවා. මං වේගي වැඩි, කාලෙ මදි නිසා. පුතේ අපි ආයෙ දවසක කතා කරමු. ඒ නිසා අපි කරපු පුණ්‍යඵල ධර්මයන් සත්‍යයි. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සත්‍යයි. ඒ සත්‍යානුභාව බලෙන් හැම දිනාටම සෙත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඔන්න සෙත් ප්‍රාර්ථනා කිරීමත් කරගෙන
ඔයාලට සමුදෙන්නයි සූදානම. හරි පුතේ කවුරුත් දෑත් නල්ලේ තබාගෙන දැස් ලියාගෙන මා කිව්වට පස්සේ මේ විදිහට කියවන්න. මෙම පුණ්‍ය බලයෙන් මට පැමිණ ඇත්තා වූ පැමිණෙන්නා වූ සියලු දුක් සියලු භය සියලු රෝග සියලුව දුරින් දුර වේවා මටද මගේ පවුලේ අයටද රවි සඳු කුජ බුද්ධ ගුරු සිකුරු ශනි රාහු කේතු යන නවග්‍රහ මණ්ඩලයෙන් වැළඳෙන්නා වූ යම් දොසක් වේ නම් දුරින් දුර වේවා මටද මගේ පවුලේ අයටද ගුරුවර දෙමාපියන්ටද නේද හිත මිතුරන්ටද ගම්වැසියන්ටද රටවැසියන්ටද ලෝවැසියන්ටද සාමය සමගිය සතුට නිරෝගී සුව ලැබේවා. එකට සජ්ජායනා කරමු පුතේ. බුදු ගුණ සත්‍යයේ බුදු ගුණ සත්‍යයේ ඒ සත් බලයෙන් සිත වේවා දම් ගුණ සත්‍යයි දම් ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සිත වේවා සංඝ ගුණ සත්‍යයි සංඝ ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සිත වේවා අප කළ පින් බල ඇත්තයි සත්‍යයි ඒ සත් බලයෙන් සිත වේවා අප කළ පින් බල ඇත්තයි සත්‍යයි ඒ සත් බලයෙන් සිත වේවා අප කළ පින් බල ඇත්තයි සත්‍යයි ඒ සත් බලයෙන් සිත වේවා. හොඳයි දුවේ පුතේ එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් වේවා කියලා වුණ ප්‍රාර්ථනා